මේ තියෙන රුපියල් 3,62,000ක මුදලක් මම ලයිව් විතර එකක් විතර ගන්නවා මගේ කොමර්ෂල් බැංකුවට. ඒ වගේම තමයි එක්ස්පර්ට් ඔප්ෂන් එක හරහා ගන්න ප්‍රොෆිට් එක තමයි මම මේ විදියට මගේ බැංකුවටම විත්ඩ්‍රෝ කරලා ගන්න ලයිව් වීඩියෝ එකක් විදියට. ඉතින් මේ විත්ඩ්‍රෝ එක කරන්නේ කොහොමද, බැංකුවට විත්ඩ්‍රෝ එක ලබා ගන්නේ කොහොමද, හැමදේම මේ වීඩියෝ එකේ අන්තර්ගත වෙනවා. සම්පූර්ණ වීඩියෝ එක බලන්න. ඔබත් ලංකාවේ අංක එකේ ස්ක්‍රල් නෙට්වල් පර්ෆෙක්ට් මනි ට්‍රාන්සැක්ෂන් සර්විස් එකත් එක්ක එකතු වෙන්න. ඩොලර් 10 ඉඳන් සියලුම ඩිපොසිට් ඔබට ලබා ගන්න පුළුවන් තිරේ තියෙන WhatsApp නම්බර එක කරා එකතු වෙන්න. පුරා වසර 5කට වැඩි අඛණ්ඩ සේවාව සහිත ලංකාවේ අංක එකේ සර්විස් එක. හරි මගේ යාළුවනේ, මේ තියෙන එක්ස්පොට් ඔප්ෂන් ට්‍රේඩින් ෆ්ලැට්ෆෝම් එක මම විත්‍රෝල් එකක් ඇරන් මගේ ලංකාවේ බැංකුවටම මේ විත්‍රෝ එකේ මුදල් ටික ගන්න විදිහ තමයි මේ වීඩියෝ කාර සම්පූර්ණ පෙන්වන්න. අතන මේ එක්ස්පොට් ඔප්ෂන් ට්‍රේඩින් ෆ්ලැට්ෆෝම් එක හරහා ඉතින් මේ ඩොලර් 685ක විතර එකක් කරනවා. වගේ මගේ දැනට ස්කූල් බැලන්ස් එකෙත් ඩොලර් 365ක මුදලක් තියෙනවා. සම්පූර්ණ ඩොලර් 950ක් එක්ස්පොට් ඔප්ෂන් හරහා මම විත්‍රෝ එක කරලා පෙන්නනවා. 3,62,000ක මුදල. හරි, මේ තියෙන එක්ස්පොට් ඔප්ෂන් ට්‍රේඩින් ෆ්ලැට්ෆෝම් එක කියලා ඔයාලා කවුරුත් දන්නවා. ට්‍රේඩ් කරලා රියල් මනි හොයන්න පුළුවන් ෆ්ලැට්ෆෝම් එකක්. ස්කූල් හරහා මේක ඩිපොසිට් කරලා ඔයාලට පුළුවන් මේ ට්‍රේඩ් ෆ්ලැට්ෆෝම් එකේ වැඩ කරගෙන යන්න. හරි, අපි යනවා දැන් විත්‍රෝල් එක කරන්න. මෙතන ෆයිනෑන්ස් කියලා තියෙනවා. මගේ රියල් බැලන්ස් එකේ ඩොලර් 685ක් ඔය තියෙනවා කියලා වල දැක්කා. අපි දැන් යනවා මේකේ විත්‍රෝල් එක කරගන්න. ගොඩක් ට්‍රේඩින් ෆ්ලැට්ෆෝම් තිබ්බට ලංකාවට සල්ලි ගන්න පුළුවන් ෆ්ලැට්ෆෝම් ගොඩයි අඩුවෙන් තියෙන්නේ. එක්ස්පර්ට් ඔප්ෂන් මම හයිලි රෙකමන්ඩ් කරන ෆ්ලැට්ෆෝම් එකක්. මම අවුරුදු 3ක කාලයක් මේ හරහා වැඩ කරලා එක්ස්පීරියන්ස් අරන් තමයි මේ විදිහට අද ලයිව් විත්‍රෝල් කරන්නේ අවුරුදු ගානක. ඉතින් මට අවైలබල් බැලන්ස් එක ඩොලර් 685ක් පෙන්නවා. ස්ක්‍රිල් එක තමයි මම දැන් මේ විත්‍රෝල් මෙතඩ් එක විදිහට මෙතනින් සිලෙක්ට් කරගන්නේ. මෙන්න මෙතන තියෙනවා මගේ ඊමේල් එක දාන්න තැනක්. මම මේ ඊමේල් එක ටයිප් කරගන්නවා. ඒ වගේම amount එක විදිහට ඩොලර් 685ක් මේ විදිහට ටයිප් කරගන්නවා. ඊට පස්සේ පළහින් බලාගන්න පුළුවන් ඊමේල් එක මම දෙනවා මගේ ස්ක්‍රෝල් account එකේ ඊමේල් එක මෙතන නිවැරදිව. ඊට පස්සේ ඒක රීචෙක් කරන්න දෙපාරක්. ඊට පස්සේ new request කියලා තියෙන ඔප්ෂන් එකක් මෙතනින් මේ new request කියන ඔප්ෂන් එක මෙන්න මේ විදිහට මම එකපාරක් ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ withdrawal request successful send කියලා මෙන්න මේ වගේ මැසේජ් එකක් මට එනවා. එතකොට මට වැඩ කරන දවස් දෙකක් ඇතුළත withdrawal එක එයි කියලා තමයි සම්පූර්ණයෙන්ම මැසේජ් එක මට ලැබෙන්නේ. පේමන්ට් මෙතඩ් එක ස්ක්‍රෝල්. එතකොට දැනට මෙතනින් ඇප්‍රූවල් වෙලා නැහැ. මේක කැන්සල් කියලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මේක කන්ෆර්ම් වුණාට පස්සේ සම්පූර්ණ ට්‍රාන්සැක්ෂන් එක සෙන්ඩ් කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේ තියෙන ඩේට් එකත් එක්ක ඔයාලට බලා ගන්න පුළුවන්. අප්‍රේල් 1 වෙනිදා තමයි මේ විත්‍රෝ එක කරන්නේ. ඒ වගේම බැලන්ස් එකට මට ඇඩ් වෙන්නෙත් අදම විත්‍රෝ එක. හරි, ඉක්මනටම මේ විදිහට අපි යනවා විත්‍රෝ සෙක්ෂන් එකට ගිහිල්ලා අපිට බලා ගන්න පුළුවන් මගේ කලින් විත්‍රෝ වල ටික. ඒ දේවල් A to Z මෙතනින් මට බලාගන්න පුළුවන් වෙනවා. හරි, අපි ඊළඟට මෙන්න මේ විදිහට මම ස්ක්‍රෝල් account එකෙන් ගිහිල්ලා මම බලනවා මගේ බැලන්ස් එක රිෆ්‍රෙෂ් කරලා ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා ඩොලර් 685ක විත්‍රෝල් එකක් මට ලැබිලා තියෙනවා. එතකොට සම්පූර්ණ මම කලින් කිව්වා ඩොලර් 265ක් මගේ තිබ්බා. එතකොට මේ දාපු ඩොලර් 685ත් එක්ක ඩොලර් 950ක් මගේ account balance එකේ මේ විදිහට බලාගන්න පුළුවන් වෙනවා. අපි යනවා දැන් එතකොට විත්‍රෝ එකක් කරන්න බලන්න. මේ තියෙන ස්ක්‍රෝල් ඇප්ලිකේෂන් එක මේ හරහා ශ්‍රී ලංකාවේ බැංකුවක් ඇඩ් කරලා ඔයාලට මේ ට්‍රාන්ස්ෆර් කියන ඔප්ෂන් එක හරහා විත්‍රෝ එක දාන්න පුළුවන්. එතකොට මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් බැංක් account එකේ බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන බැංක් account කියන ඔප්ෂන් එකෙන් මේ withdrawal section එකේ මට amount එක type කරගන්න පුළුවන්. මම withdraw කරන amount එක මේ විදිහට මම type කරගන්නවා. මගේ withdrawal එක මෙන්න මේ විදිහට ඩොලර් 930ක් විදිහට තමයි මම දාන්නේ. මේ තියෙන යටින් ඔයාලට බලා ගන්න පුළුවන් fee එක ඩොලර් 5.95ක්. සම්පූර්ණ transaction ඩොලර් 935ක් මගේ transaction එකේදී මට කැපෙනවා. මට එනවා ඩොලර් 930ක මුදලක්. එතකොට මේ තියෙන convert rate එක මේක මම සම්පූර්ණයෙන්ම බලලා පළහෙන් තියනවා confirm කියලා මේක මම මේ විදිහට ඔබනවා. ඉතින් මේ ෆැට්ෆෝර්ම් එක හරහා ජෙනුයින් විදිහට සල්ලි ගන්න ගොඩක් දෙනෙක් ලංකාවේ ඉන්නවා. අපේ එක්ස්පෝර්ට් ඔප්ෂන් පේමන්ට් හරි මේ විදිහට මගේ පේමන්ට් එකට බැංකුවට පේමන්ට් එක සෙන්ඩ් කරා කියලා මෙයාලා මේ විදිහට මට මැසේජ් එකක් දෙනවා. ඉතින් එක්ස්පෝර්ට් ඔප්ෂන් එකට ජෙනුයින් ෆැට්ෆෝර්ම් එකක් මේක සම්බන්ධයෙන් A to Z ඉගෙන ගන්න පුළුවන්. ඔයාලට මගේ කලින් වීඩියෝස් තියෙනවා ප්ලේ ලිස්ට් එකට ගියොත් එක්ස්පෝර්ට් ඔප්ෂන් for beginners කියන මගේ ප්ලේලිස්ට් එකට මේ තියෙන මගේ සම්පූර්ණ ට්‍රාන්සැක්ෂන් එක සමරි එක මෙතන තියෙන ඉන් ප්‍රෝග්‍රස් කියලා. නමුත් මේ ට්‍රාන්සැක්ෂන් එක සඳහාම වීඩියෝ එක මේ කරනකොට මට මේ වීඩියෝ එක මගේ
account එකට මෙන්න මේ විදිහට කොමර්ෂල් බැංකුව මගේ account එකට මෙන්න මේ විදිහට ලැබෙලා මම ඒකත් ඔයාලට ඉක්මනටම පෙන්නන්නම් මේ තියෙන්නේ මගේ withdrawal එක මට ලැබිච්ච විදිහ ඉතින් මේ genuine trading platform එක අරහත්තම සල්ලි හොයන්න බලන් එකම දේ තමයි ඉවසීමෙන් කාලයත් එක්ක මේකේ හොඳට ප්‍රැක්ටිස් කරලා හොඳ ස්ට්‍රැටජි ටිකක් අල්ලගත්තට පස්සේ වැඩේ කරගෙන යන්න ලේසි මේ තියෙන කොමර්ෂල් බැංකුවේ මට ආයෙත් නොටිෆිකේෂන් එක සම්පූර්ණයෙන්ම මට බලා ගන්න පුළුවන් මට ලැබිච්ච මුදල 2.62ක් මට ලැබිලා තියෙනවා 3,62,220ක මුදලක් ඔය තියෙන විනාඩියකට කලින් මට ආව නොටිෆිකේෂන් එක. ඉතින් මේ විදිහට තමයි මට ට්‍රාන්සැක්ෂන් එක ලැබෙන්නේ අප්‍රේල් 1 වෙනිදා 2025. ඉතින් ඔය විදිහට මේ ට්‍රේඩ් ප්ලැට්ෆෝම් එක හරහා ජෙනුයින් විදිහට වැඩ කරලා වැඩ සල්ලි හොයන්න පුළුවන්. අපේ ප්ලේලිස්ට් එකේ තියෙන එක්ස්පර්ට් ඔප්ෂන් for beginners කියලා ඔයාලට මේ වීඩියෝ බලලා ලොකු අවබෝධයක් ගන්න පුළුවන් මේ ප්ලැට්ෆෝම් එක ගැන ට්‍රේඩ් කරන්න ප්‍රැක්ටිස් වෙන්න ඩිපොසිට් එකක් ඔයාලට දාගන්න අවශ්‍ය වෙනකොට අපේ WhatsApp නම්බර එක හරහා මාව සම්බන්ධ කරගන්න ස්ක්‍රිල් නෙට් ට්‍රාන්සැක්ෂන් වලින් මේකට ඩිපොසිට් කරන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකාවටම ඕන බැංකුවකට මේ විදිහට විත්ඩ්‍රෝ එක තමන්ගේ බැංකුවටම ගන්න පුළුවන් ජෙනුයින් විදිහට මේ ප්ලැට්ෆෝම් එක කරා. ඉතින් යාළුවෝ වීඩියෝ එක හොඳට ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන ඉන්න. මේ විදිහට තමයි ස්ක්‍රීන් එකකින් විත්ඩ්‍රෝ එකක් ලංකාවේ බැංකුවට ගන්න. ඉතින් ඒ වගේම තමයි බැංකු ඩීටේල්ස් ඇඩ් කරන විදිහ ඒ සම්පූර්ණයෙන් මගේ ප්ලේලිස්ට් එකේ තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් A to Z සම්පූර්ණයෙන්ම ස්ක්‍රීන් සහ එක්ස්පර්ට් ඔප්ෂන් සම්බන්ධයෙන් වීඩියෝ සීරීස් දෙකක් තියෙනවා මගේ ප්ලේලිස්ට් දෙකක. ඉතින් ඒ සම්පූර්ණයෙන් බලලා ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන්. ස්ක්‍රීන් account එක හරහා ලංකාවේ ඕන බැංකුවකට මේ විදිහට විත්ඩ්‍රෝ එකක් ගන්න පුළුවන්. එක්ස්පර්ට් account එකෙන් ලැබෙන ලාභය. හරි මගේ යාළුවනේ වීඩියෝ එක හොඳට ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන ඉන්න. තව කෙනෙකුට අපේ channel එක බලන්න අපිව share කරගෙන යන්නත් කියලා බොහොම ආදරෙන් ඉල්ලනවා. subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. බොහොම වටිනා වීඩියෝ සීරීස් එකක් ඉස්සරහට එක්ස්පර්ට් ඔප්ෂන් සම්බන්ධයෙන් කියන බලාපොරොත්තු වෙනවා. කියලා නම් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.